බලන්න කරපු වැඩේ මොනතරම් කපටි ගර්ල් කෙනෙක්ද? පුතා මග රැකගෙන ඉන්නවා කියලා මට ගෝ බස් වලට ගිහලා ඩ්‍රොප් කරන්න කියලා. මං ගිහලා ඩ්‍රොප් කරා. ඇයි එහෙම කළේ? එයා සුදන වෙන්න. එයා පුතාට කැමති නෑ කියලා පෙන්නන්න. මම බස් වලට ගිහලා ඩ්‍රොප් කරා. දෙන්නත් එක්ක ජෝඩු දාලා ගෙදර ගියා. බලන්න කරපු වැඩේ. අමාලේ. දැන් කේන්ති ගන්න එපා. ඔය එක්මන්ට අසනීප වෙයි. මම මේ ගර්ල්ට කොච්චර උදව් කරන්නද හිටියේ. මං නිසා බැංක් මැනේජර් ලෝන් එකක් පාස් කරා. මං හිතෙම මේ වැඩේ නවත්තනවා. කිසිම උදව්වක් කරන්නේ නැහැ. ඕනවට වඩා උදව් කරනකොට මං හිතුවා ඔහොම දෙයක් වෙයි කියලා. අපිට නොගැලපෙන මිනිස්සුත් එක්ක මොනම බිස්නස් එකක්වත් කරන්න බෑ. විශ්ව මට මේ බොරුව තමයි අල්ලන්නෙම නැත්තේ. ඉතින් බලන්නකෝ. අපේ පුතත් වැරදීනේ. අර අමන්දිත් එක්ක ප්‍රශ්න ඇති කරගත්තේ මේ හිරුන්දි නිසානේ. විශ්ව අපි අමන්දිට කැමති වෙමු. අපු දෙන්කෝ ගෙදර මං එයාට කතා කරන්න. කියන්න දුව. ඒ වට මැඩම් බැන්නේ. මොකද්ද ඔය කරපු වැරද්ද? මම වැරද්දක් කරේ නෑ අම්මේ. මැඩම් මොකටද ඔයාලට දොස් කිව්වේ? අම්මා මොකටද මැඩම්ට කිව්වේ මම රංජීවසගේ වාහනේ ගෙදර ආවා කියලා. ඉතින් මම කිව්වේ ඇත්තනේ. මමද වරද කළේ? ඒක තමයි මැඩම්ට කේන්ති යන්න හේතුව. ඒක මැඩම්ට කේන්ති යන්න හේතුවක් නම් ඇයි ඔයා රංජීවසගේ කාර් කියාවේ? මම උඹනාවෙන් රංජීවසගේ වාහනේ ආවේ නැහැ අම්මේ. මගදී ඇතිවෙච්ච ප්‍රශ්නයක් හින්දා මට ඒ වාහනේ එන්න සිද්ධ වුණේ. මොකක්ද උනේ? අම්මේ රංජීවස වාහනේ මග නවත්තගෙන මාත් එක්ක කතා කරන්න හිටියා. මම ඒක මග අරින්න ඕන හින්දා මැඩම්ට කියලා බස් හෝල්ට් එකට ඩ්‍රොප් කරගත්තා. මම බස් හෝල්ට් එකේ ඉන්නකොට ෆ්‍රැන්ක්ස් එතනට ආවා. ෆ්‍රැන්ක්ස් මට බල කරා වාහනේට නගින්න. මම බෑ කිය ඉන්නකොට රංජීවස එතනට ආවා. ඇවිල්ලා ෆ්‍රැන්ක්ස් එක්ක රණ්ඩු වුණා. ඊට පස්සේ දෙන්න ගහගත්තා. මම ඒක මග අරින්න ඕන හින්දා තමයි රංජීවසගේ වාහනේට නගලා ආවේ. දෙයනේ ප්‍රෑන්ක්ස් මොකක්ද ඒ කළේ? බලෙන් වාහනේට දාගන්න කී වැරද්දක් කරන්නද? නෑ අම්මේ. ප්‍රෑන්ක්ස් එකව මාව ඩ්‍රොප් කරන්නම් කියලා. මං කිව්වා එපා කියලා. ඒ වෙලාවේ ප්‍රෑන්ක්ස් මගේ අතින් ඇල්ලුවා. මට බල කරා වාහනේට නගින්න කියලා. ඒ වෙලාවේ තමයි රංජීවස එතනට ආවේ. ඊට පස්සේ දෙන්න අතර පහින් පස්සෙමක් ඇති වුණා. ඊට පස්සේ තමයි ගහගත්තේ. ඔයාට මගෙන් හරි රංජීවසගේ වාහනෙන් බහින්න තිබ්බනේ දුව. ෆ්‍රැන්ක්ස් ගොඩක් දුර අපේ වාහනේ පස්සෙන් ආවා අම්මේ. ඒකයි රංජීවස මාව ගෙදරටම ගෙනල්ලා ඇරලුවේ. මේ ඔයා දැන් මැඩම්ට ඔය විස්තරي කියන්න. මට මේ කිසිම දෙයක් අහන්න නැස්ති නෑ අම්මේ. එයා හිතන්නේ මං එයාට බොරුවක් කියලා රංජීවසගේ වාහනේ ආවා කියලා. මමයි වැරද්ද කළේ. අම්මේ මට කිසිම දෙයක් ඕනේ නෑ. මම යාට වැරද්දක් කරේ නෑ කියලා පිළිගත්තොත් හොඳටම ඇති. මැඩම් දැන් මොකද කිව්වේ? එයාගේ මගේ කිසිම ගනුදෙනුවක් නැහැලු. දුන්න ඕඩර් එක විතරක් කරොත් ඇතිලු. මදෑ වෙච්ච දේ කොහෙද පුතා මෙච්චර වෙලා ගෙයින් හිටියේ? මේ සමලක් ගියද? කොහෙද? යාළුවෙක් ගෙදර.
පුතා බොරු කියන්න එපා. ඔයා කොහෙද ගියේ කාත් එක්කද ගියේ ඒ සේරම දේවල් මන් දන්නවා. මං හිතාගෙන හිටියේ හිරුන්දි හොඳ ළමයෙක් කියලා. ඒ ළමයා මහා කපටි කෙල්ලෙක්. එයාට දොස් කියන්න එපා මමී. එයා මොකක්ද දැන් කරපු වැරද්ද? එයා කරපු වැරද්ද මං ඔයාට කියන්නද? කියන්න බලන්න. ඔයා මොකද්ද එයාට කිව්වේ? එයා ෂොප් එකකින් එනකන් ඔයා මග ඉන්නවා කියලා කිව්වා. ඔයත් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ කියලා මට පෙන්වන්න ඕනේ හින්දා ඒ කතාව එයා මට කිව්වා. එහෙම කියලා එයා මගට ඩ්‍රොප් කරගත්තා. ඊට පස්සේ මොකද්ද කළේ? ඔයාගේ වාහනේ ජීවිතේට නගින්නේ නැහැ කියලා පොරොන්දු වෙච්ච එයා ඔයත් එක්ක ජෝඩු දාලා ගෙදර ගියා. මමී දැන් කතා කරන්නේ වෙච්ච දේ දන්නේ නැතුවනේ. මොකද්ද වෙච්ච දේ? පුතා මට බොරු කියන්න එපා. මං ආයි කවදාවත් හිරුන්දිට උදව් කරන්නේ නැහැ. එයාගේ මගේ ගනුදෙනු ඉවරයි. මගේ වචන දෙකක් නැහැ. පුතා ටිකක් මොලේ කල්පනා කරලා වැඩ කරන්න. ඉගෙන ගත්ත ළමෙක් වැඩ කරන විදියක් නෙවෙයි නෝය. ඊ දැන් මෙතන වෙච්ච දේ කවුරුත්ම දන්නේ නැහනේ. ඊළමයට මගදී කරදරයක් වුණා. මම ඊළම එතන බේරගත්තේ. ඊට පස්සේ මං ගිහලා කාර්යයට දාගත්තේ. පස්සේ ඊළම එපා කියලා තමයි මං ගිහලා ගෙදරින් ඩ්‍රොප් කරේ. දැන් ඉතින් ඔය මොනවා කිව්වත් වැඩක් නැහැ. අම්මා ගත්ත තීරණේ ආයෙ වෙනස් කරන්න.